අද අපේ ස්ටඩි ඇඩ්වයිස් ආයතනයට ඇවිල්ලා ඉන්නවා ග්ලෝබල් කොලෙජ් මෝල්ටාහි ඇඩ්මිෂන් ඔෆිසර් මිස් කවිෂ්නි. හයි මිස් කවිෂ්නි. හරි සිතේක්ෂණ. ඉතින් අපිට ග්ලෝබල් කොලෙජ් මෝල්ටා ගැන ළමයින්ගෙන් ආපු ගොඩක් ක්වෙස්චන්ස් තියෙනවා calls through visit through. ඉතින් ඒවෙන් ආපු ක්වෙස්චන්ස් වලින් randomly ක්වෙස්චන්ස් කීපයක් අපි ග්ලෝබල් කොලෙජ් මෝල්ටාහි ඇඩ්මිෂන් ඔෆිසර් මිස් කවිෂ්නිගෙන් අහලා දැනගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මිස් කවිෂ්නි මට චුට්ටක් කියන්නකෝ ග්ලෝබල් කොලෙජ් මෝල්ටා වල මොකක් හරි ඔප්ෂන් ටිකක් තියෙනවද අපේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලට O levels විතරක් කරලා තියෙන එහෙමත් නැත්නම් A levels සාමාන්‍ය රිසල්ට්ස් නැති නැත්නම් A levels කරලා නැති කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක්ට යන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් මොනවා හරි අනිවාර්යෙන්ම අපිට තියෙන ෆවුන්ඩේෂන් ලෙවල් එක ඒක MQF level 4 ස්ටෑන්ඩඩ්ස් වලට හදලා දෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපෙන් ළමයි හුඟක් අය අහනවා ඒකට O level මිනිමම් රික්වයර්මන්ට් එක කොහොමද තියෙන්නේ මිස් කවිෂ්නි? O level minimum requirement එක විදිහට අපිට 5S passes ඕනේ. ඒකට include වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම English, Science, Mathematics කියන subject තුන. ඒක හොඳ opportunity එකක් ලංකාවේ ළමයින්ට. අනිවාර්යයෙන්ම මේක හොඳ opportunity එකක්. මේ දවස්වල ලොකු රැල්ලක් යනවා මාල්ටා වල ටියුෂන් ෆී එක රිබේට් එකක් හම් වෙනවා කියලා 70%. මිස් කවිෂ්නි ඇත්තටම මාල්ටා වල ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට 70% ටියුෂන් ෆී රිබේට් එකක් හම් වෙනවද? ඔව්. ස්කීම් එකක් තියෙනවා ගවර්න්මන්ට් ස්කීම් එකක් GET qualified ස්කීම් කියලා. ඒකට ඇප්ලයි කරාට පස්සේ ළමයින්ගේ ස්ටඩීස් වලින් පස්සේ ඒගොල්ලන්ට 70%ක් ඒගොල්ලෝ ගෙවපු ටියුෂන් ෆී එකෙන් ආපහු රිෆන්ඩ් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මම හිතනවා ඒක ගොඩක් ඔපචුනිටි එකක් කියලා. ඒක තමයි. ඒ කියන්නේ අවුරුදු 3ක ටියුෂන් ෆී එකෙන් 70%ක් බැචලර් ස්ටුඩන්ට් කෙනෙක්ගේ නේද? ඔව්. කියන්නේ ලොකු මුදලක් එයාලට මේක හරියට ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ හරියට බැලුවොත් නේද? අනිවාර්යයෙන්ම. මේ දවස්වල හුඟක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි IELTS wave off එකක් එක්ක ස්ටඩීස් වලට යන්න පුළුවන්ද කියන එක. ඉතින් මිස් කවිෂ්නි අපිට ග්ලෝබල් කොලෙජ් මෝල්ටා වලට IELTS wave off එකක් එක්ක යන්න පුළුවන් ඔප්ෂන් එකක් මොන හරි තියෙනවද ස්ටුඩන්ට්ස්ලට? ඔව් අපිට ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඩියුලින්ග් කරන්නත් පුළුවන්, PSN කරන්නත් පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි මීඩියම් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක MOI එකක් තියෙනවා නම් අපිත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. එතකොට මිස් කවිෂ්නි මම ළමයෙක් එක්ක කතා කරලා හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දුන්නොත් මෙයාගේ ඉංග්‍රීසි ස්පීකින් ඇබිලිටි එක ගැන අපිට එහෙම කෙනෙක්ට IELTS wave off එකක් ගන්න පුළුවන්ද? අපිට ගන්න පුළුවන් IELTS wave off එකක් case by case නේද? case by case එක වෙනස් වෙනවා. හොඳයි. ඒකත් හොඳ ඔප්ෂන් එකක්. මොකද අපි ගාව ඉන්නවා හුඟක් ඉන්ක්වයරිස් ආපු ළමයි හොඳට ෆ්ලුවන්ට්ලි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙමයි අපෙන් රික්වෙස්ට් කරලා තියෙනවා IELTS wave off එකට යන්න පුළුවන්ද කියලා. හොඳයි. thank you මිස්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් හම්බෙන්න ඇති කියලා IELTS wave off එකට. ඊළඟ කාරණා මිස් කවිෂ්නි ෆස්ට් ඉයර් එකේදී ළමයි කොහොමද බැචලර්ස් වලට පේමන්ට් එක ෆුල් කරලා යන්නේ? එයාලට මොන හරි ඔප්ෂන් එකක් තියෙනවද? සෙකන්ඩ් ඉයර් එකේ පේමන්ට් එක ඉන්ස්ටෝල්මන්ට් වශයෙන් ගෙවන්න. මොකද හුඟක් ළමයි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කරදරයක් වෙන්නේ නැතුව සෙකන්ඩ් ඉයර් ටියුෂන් ෆී එක තනියම ගෙවා ගන්න පුළුවන් මට්ටමකට එන්න. ඔව් අපේ කොලෙජ් එක ගොඩක් ෆ්ලෙක්සිබල්. ඉන්ස්ටෝල්මන්ට් 3කට ගෙවන්න පුළුවන්. සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් ඒගොල්ලන්ට මෝල්ටාවට ආවට පස්සේ තමයි පේ කරන්න ඕනේ ඉන්ස්ටෝල්මන්ට් බේසිස්. ඒ කියන්නේ ෆස්ට් ඉයර් පාර්ට් ටයිම් හම්බ කරන මුදලින් එයාට සෙකන්ඩ් ඉයර් ෆුල් පේමන්ට් එක නැතත් එක වාරයකට ගෙවලා හරි ස්ටාර්ට් කරන්න පුළුවන් යාගේ සෙකන්ඩ් ඉයර් එක නේ. ඔව් ඒගොල්ලන්ට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒකත් හොඳ අවස්ථාවක් අපේ ළමයින්ට නේ. අපිත් එක්ක ගොඩක් ක්ලෝස්ලි වර්ක් කරන කොලෙජ් එකක් තමයි ග්ලෝබල් කොලෙජ් මෝල්ටා කියලා කියන්නේ. ඉතින් ග්ලෝබල් කොලෙජ් මෝල්ටා රිප්‍රසන්ට් කරලා ඇඩ්මිෂන් ඔෆිසර් විදියට අපිත් එක්ක එකතු වෙච්ච මිස් කවිෂ්නි අපිත් එක්ක වීසා සහ ડોකියුමන්ට් වර්ක් එකේදී ගොඩාක් ක්ලෝස්ලි වර්ක් කරන කෙනෙක්. thank you very much මිස් කවිෂ්නි අපිත් එක්ක මේ සෙෂන් එකට ජොයින් වුණාට. thank you Mr. තීක්ෂණ මේ opportunity එකට. මට කියන්න ඕනේ ඇත්තටම ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයගොල්ලෝට යුරෝප් වලට එන්න ඕනේ නම් ඇත්තටම මෝල්ටා කියන්නේ ගොඩාක් හොඳ country එකක්. අය කියනවා නම් ඒක safety එක අතින් ගත්තත් ඒක ගොඩක් හොඳ රටක්. war criminal rate ගොඩාක් අඩුයි. කිසිම දෙයක් එහෙම report වෙලා නැහැ. සහ බෙද එක ගත්තොත් එහෙම ඒක ලංකාවේ වෙද එකට හරිම සමානයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ලංකාවේ ස්ටුඩන්ට්ස් අතර ගොඩක් ලොකු ඔපචුනිටි එකක් වෙයි කියලා මෝල්ටා වලට එනවා නම් ඒගොල්ලෝගේ හයර් ස්ටඩීස් වලට. ඉතින් බොහොම කෙටි වෙලාවකින් අපි මේ අරගෙන ආවේ ග්ලෝබල් කොලෙජ් මෝල්ටා සම්බන්ධව ගොඩාක් ළමයි අහලා තිබෙන ප්‍රශ්න කීපයකට උත්තරත් එක්ක තමයි අපි මේ සෙෂන් එකට පාර කරගෙන ආවේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ හයර් ස්ටඩීස් සම්බන්ධව විස්තර දැනගන්න දේවල් ඇති. අලුත්ම විස්තර එක එක රටවල් ගැන, කැමැතිම රට ගැන හෝ කැමැතිම ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර දැනගන්න අපේ YouTube channel එක follow කරලා තියාගන්න.